මේ මහා භද්‍ර කල්පයේ බුදු බව ප්‍රාර්ථනා කරන පිළිවෙල අනුව පළමුව බුදු බව ලැබීමට නියමිතව තිබුණේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ. එක්තරා ආත්ම භාවයක මෛත්‍රී බෝසතාණන් වහන්සේ ගුරුතුමා වශයෙන්ුත් ගෞතම බෝසතාණන් වහන්සේ ගෝලයා වශයෙන්ුත් පාරමී දම් පුරමින් වාසය කළා. උන්වහන්සේලා වනයේ ගමන් කරන අතරතුර දැක්කා වලකට වැටී සිටින කුසගින්න නිසාම තම පැටවුන්ව ආහාරයට ගැනීමට සැරසෙන කොටි දෙනක් සහ පැටවුන්. ගුරු බෝධිසත්වයන්න් වහන්සේ ගෝල බෝසතාණන් වහන්සේ එතන නතර කර කොටි දෙනට දීමට ආහාර ටිකක් සොයා ගැනීමට පිටත් වුණා. ගුරු බෝසතාණන් වහන්සේ නැවත එමෙන්න ප්‍රමාද වූ නිසාත් කොටි දෙන පැටවුන්ව ආහාරයට ගැනීමට සැරසෙන නිසාත් ගෝල බෝසතාණන් වහන්සේ තම ජීවිතය කොටි දෙනට ආහාර පිණිස පූජා කිරීමට තීරණය කරනවා. උන්වහන්සේ කොටි දෙන සහිත වලට පැන ජීවිතේ පූජා කරනවා. නැවත පැමිණි ගුරු බෝධිසත්වයන්න් වහන්සේ සිදු වී ඇති දේ තේරුම් ගන්නවා. උන්වහන්සේ ඉක්මන් බුදුන් බුදු වේවා ප්‍රාර්ථනා කරනවා. එම හේතුව නිසායි මෛත්‍රී බෝධිසත්වයන්න් වහන්සේට කලින් උත්තම බෝධිසත්වයන්න් වහන්සේ බුදු බව ලැබුවේ.